යේසුපීටයි මම පාස්ටර් සංජය ඩිසිල්වා ශ්‍රී ලංකාවේ දඹුල්ල ප්‍රදේශයේ වීපින් ගෝඩ් පෙන්තකොස්ත සභාවේ සභාපාලක විදිහට සේවය කරනවා. ඉතින් මට හදිස්සියේ ඉල්ලීමක් ආවා සමාජ මාධ්‍යවල සුභාරංචි දේශනා කරමින් දේව සේවයක යෙදෙන නන්දනී සිස්ටර් ජීවනයේ බලය සදාකාලිකයි ජාත්‍යන්තර ගැලවීමේ සුභාරංචි ඔන්ලයින් සේවය කියන channel එකෙන් නවක බයිබල් දැනුම වැඩි නැති අයට පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා දානියල් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ තිබෙන රන් රූපයට নমස්කාර නොකළා වූ යුදෙව්වන් 3 දෙනා ගිනි උඳුනෙන් මුදනු ලැබීම කියන ඒ සිදුවීම සම්බන්ධව. ඉතින් මම දැන් ආසර ස්තුතිවන්ත වෙනවා නන්දිනී සිස්ටර්ගේ ඉල්ලීමට අය විදේශගතව ඉන්නේ අය හොඳ සුභාරංචි සේවයක් කරගෙන යනවා ජාත්‍යන්තරව බොහෝ පිරිස් අය සමග ඔන්ලයින් එකතු වෙලා වචන ඉගෙන ගන්නවා යාඥා කරනවා අපි දකිනවා මේ ගෲප් එකේ. ඉතින් මෙතනදී මුලින්ම කියන්න ඕනේ මේ බයිබල් දැනුම වැඩි නැති ආරම්භක අයට තමයි මේ පැහැදිලි කිරීම කරන්න කියලා මගෙන් ඉල්ලලා තියෙන්නේ. ඒ නිසා මම වැඩි ගැඹුරට යන්නේ නැහැ. නමුත් අවශ්‍ය දේව ධාර්මික theological explanations අවශ්‍ය දේව ධාර්මික පැහැදිලි කිරීම කරන්න අවශ්‍යයි. ඉතින් මේ සිදුවීම වාර්තා වෙන්නේ සුද්ධ බයිබලයේ පරණ කිවිසුමේ දානියල් කියන අනාගත වක්තතුමාගේ ප්‍රොෆෙට් ඩැනියල් 3 වෙනි පරිච්ඡේදයේ. ඉතින් මෙතන කොම කියලා දෙන්න වෙලාවක් නැති නිසා මම කෙටියෙන් මේක පැහැදිලි කරන්නම්. බබිලෝනිය අධිරාජ්‍යයේ විසින් ඊශ්‍රායල ආක්‍රමණය කරලා ඊශ්‍රායලයේ සිටපු සෙනග වහල්කමට අරගෙන යනවා. මේ වෙලාවේ දානියල් තරුණ දානියල් ප්‍රොෆෙට් කෙනෙක් විදිහට අනාගත වක්තු කෙනෙක් විදිහට ඊශ්‍රායලරුන්ට කිව්වා මේ සිදුවීම ගැන. අනතුරුවන් ගෙවුවා නමුත් ඊශ්‍රායලරු කීකරුුනේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් තමයි බැබිලෝනිය නෙබුකද්නේසර් රජට ඊශ්‍රායලය යටත් වීම. ඉතින් මෙතනදී දානියල්ගේ යහළුවෝ 3 දෙනෙක් සද්රක් මේෂක් අබෙද්නගෝ කියන්නේ ඒගොල්ලන්ට ලැබුණු නම් බැබිලෝනියේදී ඉතින් මෙයාලත් මේ බැබිලෝනට අරගෙන යනවා. ඉතින් මෙහෙම ඉන්නකොට දානියල් තරුණ දානියල් ඒ බැබිලෝනී නෙබුකද්නේසර් රජගේ අමාරු සිහිනයක් සත්‍ය පැහැදිලිව තේරුම් කරලා දීලා රජගේ හිත දිනාගෙන දානියල් රජමාලිගාවේ රජයේ සේවකෙක් විදියට උසස් වීමක් ලබනවා. ඉතින් ඒ අතරේ මේ නෙබුකද්නේසර් රජ මොකද කරන්නේ? දානියල් 3 වෙනි පරිච්ඡේදය තමයි මේක සඳහන් වෙන සුද්ධ බයිබලයේ. ඔබට පුළුවන් බයිබලය අරගෙන කියවලා බලන්න. මම මේ සරල පැහැදිලි කිරීමක් කරන්නේ. නෙබුකද්නේසර් රජ හදනවා රන් රූපයක් හදනවා. ඔබට මතක ඇති ඔබ දන්නවා මේ සිදුවීම දානියල් නෙබුකද්නේසර්ගේ සිහිනය පැහැදිලි කරනවා. ඒකත් ඒක පිළිමයක් තමයි තියෙන්නේ. මේ පිළිමේ හිස විශාල පිළිමයක හිස රත්තරන් වලින් තිබෙනවා. ඉතින් ඒ රත්තරන් වලින් පෙන්වුම් කරන හිස නෙබුකද්නේසර් රජගේ පාලනය බව දානියල් පැහැදිලි කරනවා. ඉතින් මේ නිසා අපි මේ සිහිනය ගැන දැන් කතා කරන්න යන්නේ නැහැ. ඇත්තටම මෙතන හනනියා මිෂායල් සහ අසරියා කියන මේ 3 දෙනාට තමයි මේ ශද්‍රක් මේෂක් අබෙද්නගෝ කියන නම් ටික ලැබෙන්නේ. ඉතින් මේගොල්ලෝ යුදෙව් අය මේගොල්ලෝ දසපනත ඉහළින්ම රකින්න උනන්දු අය. ඉතින් දසපනතේ තියෙනවා පළවෙනි පනත අපි දන්නවා නික්මයාම 20 සඳහන් වෙනවා කිසිම වෙන දෙවි කෙනෙකුට පිළිමයකට අපිට වඳින්න බෑ. ඒක දසපනතේ තියෙන ප්‍රධානම පනත. සැබෑව එකම දෙවියන් වහන්සේට පමණයි අපි নমස්කාර කරන්නේ. ඉතින් ඒක හිතේ තියාගෙන ඉන්න කට්ටියක් තමයි මේ දානියල් සහ යාගේ යාළුවෝ 3 දෙනා ශද්‍රක් මේසක් අබෙද්නගෝ ඒගොල්ලන්ට ලැබුණ අලුත් නම් කොහොම හරි මේ නෙබුකද්නේසර් රජකමෙන් උඩඟුව අහංකාරව වැජබෙමින්
ලංකාවේ ඉතින් හිටපු දේශපාලඥයෝ වගේ තමයි රජ වෙලා මහරජාණෝ වෙලා එහෙම තමයි ඉතින් රජකම ඉහට ගැහුවාම වෙන්නේ. ඉතින් මේ නෙබුකද්නේසර් රජ එයාගේ හැඩයට රන් රූපයක් හදනවා. විශාල රන් රූපයක් හදලා නීතියක් දානවා. සියල්ලෝම රටවැසියෝ සියල්ලෝම මේකට පුද පූජා පවත්වන්න ඕනේ, වැඳ වැටෙන්න ඕනේ. ඉතින් මේක යුදෙව්වන් විදිහට භක්තිවන්ත යුදෙව්වන් විදිහට හිටපු මේ ශද්‍රක් මේසක් අබෙද්නගෝ කියන තුන් දෙනාට ප්‍රශ්නයක් කරනවා. ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා මේ රන් රූපයට වැඳ වැටෙන්න. ඉතින් මේ රජ නියෝගයක් නිකුත් කරනවා කවුරු හරි මේකට වැඳ වැටෙන්නේ නැත්නම් ඒ අයව තාම දරුණු විදියට ගිනි ඇවිලෙන ගිනි උදුනකට දමන බව ප්‍රසිද්ධ කරනවා. ඒ ප්‍රසිද්ධ කරලා තියෙද්දි තමයි මේ ආකාරයට මේ ශද්‍රක් මේසක් අබෙද්නගෝ කියන තුන් දෙනා රන් රූපයට වඳින එක ප්‍රතික්ෂේප කරන්නේ. අනිත් අය බිම වැටි පස්සෝට දාගෙන වඳින වෙලාවේ මේ තුන් දෙනා කෙලින් හිටගෙන හිටියා. ඉතින් ඒක දැක්කා රාජසෙබළු ගිහිල්ලා වාර්තා කරා නෙබුකද්නේසර් බැබිලෝනිය රජට. ඉතින් එයා උදහස් වෙලා මේ තුන් දෙනාව ගෙන්නලා ඉතින් ඒක පැහැදිලි කරනවා සුද්ධ බයිබලයේ පරණ ගිවිසුමේ දානියෙල් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ ඒ තුන් දෙනා ගෙනලා ඇයි ඔයාලා මේකට වඳින්නේ නැත්තේ? මෙච්චර භයානක දඬුවමක් ගිනි උදුනක දාලා පන පිටින් පුච්චනවා කියලා තියෙද්දිත් ඇයි බය නැතුව වඳින්න නැතුව ඉන්නේ කියලා අහනවා. ඉතින් මේගොල්ලෝ දෙන උත්තරය තමයි අපේ දෙවන් වහන්සේ ඊශ්‍රායලි දෙවන් වහන්සේ අපව ආරක්ෂා කරගනි. ඒ නිසා අපි වඳින්නේ. උන්වහන්සේ අපව ආරක්ෂා කරේ නැතත් අපිට මැරෙන්න වුණත් අපි දසපන්ත රකින්නවා. බැබිලෝනි දෙවිවරුන්ට මේ රන් රූප වලට අපි වඳින්නේ නැහැ කියලා මේ තුන් දෙනා ප්‍රකාශ කරනවා රජුට. ඉතින් මොකද කරන්නේ? රාජ ආඥා විදියට මේ තුන් දෙනාව ගිනි උදුනට දානවා. ඉතින් බයිබල් හැටියට මේ ගිනි උදුන සාමාන්‍ය දවස්වල දමන රත් කිරීමට වඩා විශාල ගුණයකින් ඒ රස්නේ වැඩි කරලා තමයි මේ ගිනි උදුනට මේ තුන් දෙනාව දාන්නේ. ඉතින් මේ තුන් දෙනාගේ අදහිල්ල මොකද්ද? දානියෙල් 3 වෙනි පරිච්ඡේද 18 පදවල කියනවා මේ ඇවිලෙන ගින්නට අපිව දැම්මත් අපි දෙවන් වහන්සේට තමයි සේවය කරන්නේ. ඊශ්‍රායලි දෙවන් වහන්සේට සේවය කරන්නේ, নমස්කාර කරන්නේ. අපි ලෝකේ රජවරුන්ගේ ලෝකේ දෙවිවරුන්ට පිළිමවලට අපි වඳින්නේ නැහැ කියන එක තමයි මේගොල්ලෝ ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ සිදුවීම රාජමාලිගාවේ රාජකුමාරියන්, රජිනියන් මේ ඔක්කොම මේ දූත මණ්ඩලය, පොරෝහිතලා, ඒ කාර්ය මණ්ඩලය මේ සියලු දෙනා බලන් ඉන්නවා. රටවැසි ඔක්කොම විශාල ක්‍රීඩාංගණයක රැස් වෙලා බලන් ඉන්නවා. ඉතින් මේ දෙවන් වහන්සේගේ මහිමය, ඊශ්‍රායල් දෙවන් වහන්සේගේ ගෞරවය මහිමය ප්‍රකාශ කරන ස්ථානයක් බවට මෙතනපත් වෙනවා. ඒ වගේම මෙතන විශේෂ සිදුවීමක් සිදු වෙනවා. දානියෙල් 3 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ කියනවා මේ තුන් දෙනා ගින්නට දැම්මාම සාමාන්‍ය වෙන කෙනෙක් ගින්නට දාපු වෙලේ ඉඳලා දාන්න ඉස්සෙල්ලත් කැමර දෙනවා. තාම මේකේ බයිබලයේ සඳහන් වෙනවා ඒ දාන්න ගියපු සේවකයොත් කීප දෙනෙක් පිච්චෙනවා පිටින් ඉඳලත්. ඉතිච්චරට රස්නයක් අපිට හිතා ගන්න පුළුවන්. නමුත් මේ තුන් දෙනාට කිසිම අඩු ගානේ අලු මේ දූවිලි ගඳක්වත් පිච්චුන කරගඳක්වත් මොකුත් නැහැ. දුමක්වත් වදින්නේ නැති වෙන්න. මේ මහා ගින්නේ උඳුනේ මේ තුන් දෙනා ඉන්නවා. ශද්‍රක් මේසක් අබෙද්නගෝ. ඒ වගේම එළියේ ඉඳලා බලන් ඉන්න මේ මවිත වෙලා බලන් ඉන්න නෙබුකද්නේසර් රජ සහ ඒ රජ මාලිගාවේ සියලු දෙනා දකිනවා. දානියෙල් 3 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ කියනවා මේ ගිනි උඳුනේ ඉන්න මේ තුන් දෙනාට අමතරව තව එක්කෙනෙක්ව මේගොල්ලෝ දර්ශනය වෙනවා. ඉංග්‍රීසි බයිබලයේ කියනවා like a son of God. දෙවියන්ගේ පුත්‍රයෙක් වැනි කෙනෙක් මේගොල්ලෝ දකිනවා. දැන් මේ අපි පරණ කිවිසුමේ සිදුවීමක් කතා කරන්නේ දානියෙල් අනාගත වක්තුමාගේ පොත. එතකොට මෙතන හතරවෙනියෙක් දකිනවා. දැන් රජතුමා අහනවා සේවකයන්ගෙන් අපි තුන් දෙනයි නේද ගිනි උඳුනට දැම්මේ? දැන් අපිට මොකද මේ හතර දෙනෙක් වෙලා පේන්නේ? ඉතින් මෙතන අපිට පැහැදිලි දෙවියන් වහන්සේගේ ගැළපීම සමන්ට විශ්වාසවන්ත අයට ලබා දෙනවා. හරි? මෙතන
තවත් දේව ධර්මයක් තියෙනවා මේක ඔබ අලුත් අයට මේක තා බරපතල වැඩි. නමුත් මම නිකන් සඳහන් කරන්නම්. ක්‍රිස්ටොෆනි කියලා හඳුන්වන ක්‍රිස්තුස් වහන්සේ පරණ ගිවිසුමේ විද්‍යාමාන වීම කියන දේව ධර්මයක් තියෙනවා. ඉතින් මේ හතරවෙනියා මේ ගිනි උදුනේදී අර ගින්නට දාපු තුන් දෙනාට අමතරව ඒගොල්ලන්ව බේරගන්න පැමිණි හතරවෙනියා තමයි ඇත්තරම පරණ ගිවිසුමේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විද්‍යාමාන වීම. අපි දන්න අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේ මනුෂ්‍ය ශරීරයක් අරගෙන පොළොවට බැහැලා ආවා. අප වෙනුවෙන් කුරුස පොත්පත් වෙන්න පූජාවක් ඔප්පු කරන්න. නමුත් පරණ ගිවිසුමේ උන්වහන්සේ ජීවමානව සිටියා. උන්වහන්සේ ක්‍රියාකාරීව සිටියා. ඒක තමයි ක්‍රිස්ටොෆනි එකක් කියලා කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ පරණ ගිවිසුමේ විද්‍යාමාන වීම. ඉතින් මේ දානියෙල් පොතේ සඳහන් වන මේ ගිනි උදුනේ සිදුවීමේදී ක්‍රිස්තුස් වහන්සේ තමයි මේ පීඩාවේදී මේ තුන් දෙනාව ගලව ගන්න එන්නේ. ඉතින් අපි බැලුවොත් අලුත් ගිවිසුමේ 1 පේත්‍රස් පොතේ අපිට බලා ගන්න පුළුවන් 1 පේත්‍රස් පොතේ 4 වෙනි පරිච්ඡේදය. 1 පේත්‍රස් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ මෙසේ සඳහන් වෙනවා. 1 පේත්‍රස් 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ ක්‍රිස්තියානි කාර්යයන් මෙන් දුක් විඳීමේ අයිතිවාසිය. ඒක තමයි මාතෘකාව. ප්‍රේමවන්තයනි නුඹලා සෞදි කිරීම පිණිස නුඹලා සෞදි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධ වෙන්නක් මෙන් පුදුම නොවෙල්ලා. ඉතින් මේ පේත්‍රස් ගෝලෙන්ගේ නායකයා පවසනවා අපිවත් මේ දවස්වලත් මේ පරණ ගිවිසුමේ විතරක් නෙමෙයි ගිනි උඳුනට දාන්නේ. ගිනිමය පීඩා අද අපටත් එනවා. අපිත් ඇදහිල්ලෙන් ඉන්න ඕනේ. මොකද යේසුස් වහන්සේ මතේ 28 19 මහා ආඥාවෙදි කිව්වා. මහා කැපවීමේදී කරන්න කියලා කිව්වා. ග්‍රේට් කමිෂන් කියලා අපි කියනවා. උන්වහන්සේ කිව්වා නේද අවසාන මමද නුඹලා සමග අන්තිමේ දක්වා සෑම කල්ලිම සිටින්නෙමි කියලා උන්වහන්සේ කිව්වා. ඒ යේසුස් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ තුල ක්‍රියා කරමින් දේව සේවක සේවිකාවන්ට දෙවන් වහන්සේගේ දරුවන්ට එන ගිනිමය පීඩාවලදී කිසිම පිච්චීමක් වෙන්නේ නැති වෙන්න බේර ගන්නවා. බලන්න දානියෙල්ගේ කතාවේදී මේ ගිනි උඳුනට දාපු තුන් දෙනාට අඩු ගානේ කෙස් ගහක්වත් පිච්චුන්නේ නැහැ ඒගොල්ලන්. ගින්න ඒගොල්ලන්ට ලං වෙලාවක් තිබුණේ නැහැ. අච්චර එළියේ හිටපු සේවකයොත් ගිනි රස්නෙට පිච්චුණා. බයිබලේ සඳහන් වෙනවා. ඒ එච්චරට පීඩාවක්, එච්චරට රස්නයක්, අධික තාපයක් තිබ්බ මේ ගිනි උඳුනේ යේසුස් වහන්සේ ඔවුන් සමග සිටපු නිසා ඔවුන් පිච්චුනේ නැහැ. ඉතින් ඔබට කියන්න තියෙන පණිවිඩය මේකයි. අදත් අපට ගිනිමය පීඩා එනවා. අපට සමහරලාට මේ ලෝකයේ දේවල් වලට වඳින්න නැතුව ඉන්න ගියාම අපට ගිනිමය පීඩා එනවා. නමුත් දෙවන් වහන්සේ විශ්වාසවන්තව ඉන්නවා. යේසුස් වහන්සේ තුල අපේ පීඩා වලින් ගලවන්න. ඉතින් ගිනිමය පීඩා මැද අපි නොසැලී සිටින්න අවශ්‍යයි. ඉතින් මේ කෙටියෙන් පැහැදිලි කරන්නේ මේ සිදුවීම දානියෙල් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ ඒ ජීවනීය බලය සදාකාලිකයි කියන ජාත්‍යන්තර ඔන්ලයින් සේවය මෙහෙවන නන්දිනී සිස්ටර්ගේ ඉල්ලීම පරිදි ඉතින් දෙවන් වහන්සේ ඔබට මේ යම් පණිවිඩයක් ආත්මික පණිවිඩයක් ලබා දෙයි. පරණ ගිවිසුමේ පමණක් නෙවෙයි අදත් ඔබවත් මාවත් නොයෙකුත් ආකාරي ගිනි උඳුන් වලට දාන්න යක්ෂයා තර්ජනය කරනවා. සමහරවිට උදාහරණයක් ගත්තොත් සබත් දවසේ උන්වහන්සේ කියලා තියෙනවා දවස් 6ක් වැඩ කරන 7 වෙනි දවසේ උන්වහන්සේට දෙන්න ඕන. අපි උන්වහන්සේට අයින් කරන්න ඕන. ඒක සුද්ධව නිවාඩුව අපි ගත කරන්න අවශ්‍යයි. ඒක දෙවන් වහන්සේ කරලා පෙන්වනවා උත්පත්ති පොතේ ලෝකයේ මැවීමේදී දවස් 6කදී උන්වහන්සේ ලෝකයේ ඇතුළු සියල්ල අහස පොළව මුහුදෙහි ඇති සියල්ල මවල උන්වහන්සේ 7 වෙනි දවසේ නිවාඩු ගත්තා. ඒක උන්වහන්සේ අපටත් අණ කරලා තියෙනවා ඒක පිළිපදින්න කියලා. සමහරලාට බොහෝ අයට 7 වෙනි දවසේ සමහර රටවල් වල සෙනසුරාදා සමහර රටවල් වල ඉරිදා ඒක ප්‍රශ්නයක් නැහැ. දවස් 6ක් වැඩ කරලා 7 වෙනි දවසේ නිවාඩු ගන්න එකයි වැදගත් වෙන්නේ. දවසේ 9 නෙමෙයි වැදගත් වෙන්නේ. කොහොම හරි සමහර අයට මේ ප්‍රශ්නයක් තියෙනවා මේ 7 වෙනි දවසේ නිවාඩු ගන්න සබත රකින්න දෙවන් වහන්සේට වෙන් කරන්න දෙවන් වහන්සේ සමග ආත්මයෙන් බැඳලා නමස්කාරයෙන් සුද්ධ වේ දවස ගත කරන්න ඊළඟ සතියේට බලයක් ධෛර්යයක් ශක්තියක් පන්නරයක් අරගන්න තියෙන මේ දවස කැප කරන්න සමහර අයට බෑ. සමහර අය කල්පනා කරනවා අපි මේ ලෝකයේ විදියට ඉදිරියත් අපි වැඩ කරන්න ඕනේ, හම්බ කරන්න ඕනේ. නැත්නම් අපේ ජීවත් වෙන්න අමාරුයි කියලා සමහර අය හිතනවා ඇදහිල්ලක් නැති නිසා. බලන්න මේ දානියෙල් 3 වෙනි පරිච්ඡේදයේ මේ ගිනි උඳුනට දාපු 3 දෙනාගේ ඇදහිල්ල කොච්චරද?
ඇවිලෙන ගිනි උඳුනකට දානවා. ෂණිකව පිච්චිලා වේදනාත්මක මරණයක් තමයි උරුම වෙන්නේ අනිත් අයට නම්. නමුත් මේ ශද්‍රක් මේසක් අබෙක්නගෝ දෙවියන් වහන්සේ කර මහත් ඇදහිල්ලෙන් ඒගොල්ලෝ කියනවා අපිව මේකට දැම්මත් අපි බය නැහැ, අපි වඳින්නේ නැහැ රන් රූපයට. මොකද දෙවියන් වහන්සේ අපව බේරගනි. ඒ වගේම වුන් කියන දෙවියන් වහන්සේ මේ වෙලාවේ අපව බේරගන්න ආවේ නැතත් බේරගන්න ආවේ නැතත් අපි රන් රූපයට වඳින්නේ නැහැ. දැන් මේ ප්‍රකාශයේ තේරුම මොකද්ද? ඇයි මේ තුන්දෙනා මෙහෙම ප්‍රකාශයක් කියන්නේ? දෙවියන් වහන්සේ බේරගනි කියලා මුලදී කියනවා. නමුත් පස්සේ කියනවා මේගොල්ලෝ දෙවියන් වහන්සේ බැරිලා බේරගන්න ආවේ නැතත් ඒත් අපි වඳින්නේ නැහැ රන් රූපයට. එතකොට මේක ඇදහිල්ල තුල තියෙන කොටස් දෙකක් පෙන්වුම් කරන අවස්ථාවක්. සමහර වෙලාවට පීඩාවක් අපට එනකොට, ගිනිමේ පීඩාවක් අපට එනකොට පේත්‍රස් පොතේ එක පේත්‍රස් පොතේ ඒ කියලා තියෙන විදිහට 4:12 කියලා තියෙන විදිහට ගිනිමේ පීඩාවක් අපට එනකොට සමහරලාට අපි බලාපොරොත්තු වෙනවා පීඩාව එන්නත් කලින් උන්වහන්සේ අපව ඒකෙන් ගලවයි කියලා. ඔව් සමහරලාට උන්වහන්සේ අපව පීඩාවටත් කලින් පීඩාව අපිට වදින්නත් ඉස්සලා පීඩාව අපේ ගෙදර දොරකඩට එන්නත් ඉස්සලා පීඩාව අපේ ශරීරයට අපේ ජීවිතේට එන්න ඉස්සලා උන්වහන්සේ අපව ආරක්ෂා කරන වෙලාවල් තියෙනවා. නමුත් තවත් සමහර අවස්ථාවල උන්වහන්සේ අපේ ඇදහිල්ල ශක්තිමත් කරන පිණිසත් දෙවියන් වහන්සේගේ බලමහිමය අප තුළ ප්‍රකාශ වෙන පිණිසත් අපිට දෙවියන් වහන්සේ ජීවමානව ඉන්න බව දැනෙන්නත් උන්වහන්සේ පීඩාව අපිට එන්න ඉඩ හැරලා පීඩාවට අපිට පොඩ්ඩක් යන්න ඉඩ හැරලා පීඩාව මැද්දේදී හාස්කමෙන් අපව බේරන අවස්ථා තිබෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථා දෙක තමයි මේ දානියෙල් පොතේ මේ යුදෙව්වන් තුන්දෙනා ශද්‍රක් මේසක් අබෙද්නගෝ මේ තුන්දෙනා මේ ප්‍රකාශ කරන්නේ. පීඩාවට කලින්ම දෙවියන් වහන්සේට බේර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පීඩාව අතරේ යන ගමන් බලන්න මේ ගින්නෙන් පිච්චෙන්නේ නැතුව, දැවෙන්නේ නැතුව, ගිනි හුළඟක්වත් වදින්නේ නැතුව, අලු දූවිලි ටිකක්වත් වදින්නේ නැතුව වෙන්න බේර ගන්නත් පුළුවන්. ඉතින් සමහර වෙලාවට දෙවියන් වහන්සේගේ මහිමය අත්දකින්න, හාස්කමක් අත්දකින්න අපිට පීඩාවක් තුලින් යන්නත් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා පීඩාව අපේ ජීවිතේට ආවා කියලා බය වෙන්න හොඳ නැහැ. අපි ඒ මොහොතේ මතක තියාගන්න ඕනේ. දානියෙල් 3 වෙනි පරිච්ඡේදයේ කියා ඇති පරිදි ශද්‍රක් මේසක් අබෙද්නගෝ කියන යුදෙව්වන් තුන්දෙනා ගිනි උඳුරින් බේරගත්තු දෙවියන් වහන්සේ තමයි අදත් ජීවමානව ඔබත් මාත් අතර සිටින්නේ. ඔබත් මාත් තුල සිටින්නේ. ඒ නිසා අපිත් ගිනිමය පීඩා ආවට, ලෞකික ලෝකේ විවිධාකාර ස්වරූප වලින් පීඩා ආවට, පරීක්ෂා ආවට අපි බය නැතුව ඊට මුහුණ දෙන්න අවශ්‍යයි. ඉතින් මම ඊට වඩා මේක ගැඹුරුවෙන් පැහැදිලි කරන්න තියෙනවා ගොඩක් දේවල්. නමුත් නන්දිනී සිස්ටර් ඉල්ලා තිබෙන්නේ ආධුනික අයට බයිබලෙ වැඩි දන්නේ නැති අයට මේක පැහැදිලි කරන්න කියලා. ඒ නිසා මම වැඩි ගැඹුරට යන්නේ නැතුව මේ මට්ටමින් අවසන් කරනවා. එහෙනම් ගොඩක් ස්තුතියි නන්දිනී සිස්ටර් ඉල්ලීම කරාට. ඉතින් මම ආශිර්වාද කරනවා, ඒ වගේම යාඥා කරනවා ඔබගේ සේවය දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ බලවත්ව ඉදිරියට යන්න කියලා. ඔබට දායක ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා.